Hello lovelies. ඉතින් මට වඩා චූටි දෙයක් ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. අපිම කෑම අපිට වේල් තුනක් කන්න, උදේට කන්න, දවල්ට කන්න, රාත්‍රීට කන්න, ස්නැක්ස් ගන්න, බ්‍රන්ච් ගන්න, ලන්ච් ගන්න කියලා අපිව මොලේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කවුද? ඔයගොල්ලෝ හිතන විදිහට කවුද? මම නම් හිතන්නේ මේක ලොකු මාෆියාවක්. ලොකු ප්‍රෝග්‍රෑම් එකක්, ලොකු චේන් එකක්. කෑම එක මෙඩිසින් දෙක කම්බයින් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පැකේජස් අරගෙන කෑම පැකේජස් අරගෙන ඒව වල තියෙන බ්‍රෑන්ඩ්ස් මෙඩිසින් වල පැකේජ් එක අරගෙන බලන්න ඒ බ්‍රෑන්ඩ්ස් එකම බ්‍රෑන්ඩ්ස් නෙමෙයිද කියලා. මට මේ වෙලේ බ්‍රෑන්ඩ්ස් කියන්න බෑ. ඉතින් ලව්ලිස් ඇයි අපි මෙච්චර කන්නේ? අපි කෑවහම අපි ගොඩක් ලෙඩ වෙනවා. අපිට ඩයබටිස් හැදෙනවා, කොලෙස්ටරෝල් කියයි, ප්‍රෙෂර් කියයි, රටේ නැති নানা ප්‍රකාර ලෙඩ හැදෙන්න මූලික වෙන්නේ අපි කෑම. එතකොට අපි කන්නේ කො හිටියාමත් අපි ලෙඩ වෙනවා කියලා අපේ ඔළුවට දාලා තියෙනවා. එතකොට ඇයි බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, කතෝලික ආගම, මුස්ලිම් ආගම ඒගොල්ලන්ගේ හැම ආගමකම ආහාර නැතුව ජේසුස් වහන්සේ ආහාර නැතුව යාඥා කරා දවස් 40ක් කියලා තියෙනවා. බුදුන් වහන්සේ භාවනා කරා කියලා තියෙනවා ආහාර ගන්න නැතුව කැලයට වැදිලා. එතකොට මුස්ලිම් ආගමේ ඒගොල්ලන්ට ඉර උදා උදා වුණාන් පස්සේ කිසිම ආහාරයක් අනුභව කරන්න බැරි රූල් එකක් දාලා තියෙනවා. ඇයි? දැන් හාමුදුරුවෝ ඒගොල්ලෝ ගොඩාක් අය මම දන්න විදිහට ඒගොල්ලෝ අනුභව කරන්නේ නැහැ දහවල් ආහාර විතරයි අනුභව කරන්නේ. ඒගොල්ලන්ට අකපයි. ඉතින් ලව්ලිස් ඒගොල්ලෝ මැරෙනවද නැහැ? ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇඟ බලන්නකෝ. කිසිම ලෙඩක් නැහැ. මාර හෙල්දි හොඳට ඉන්නවා. ඉතින් අපි කාලා ඇයි ලෙඩ වෙන්නේ? අපිට ප්‍රෝග්‍රෑම් එකක් දීලා තියෙනවා. අපිට ප්‍රැක්ටිස් එකක් දීලා දෙනවා. අපි ටික දවසක් එකම දේ කරද්දී අපිට ඒක පුරුද්දකට යනවා. මම වේල් 3ක් දැන් කන්නේ නැහැ. මම කන්න එක කන්ට්‍රෝල් කරනවා. ඉතින් ලව්ලිස් අපි මේ ගැන තව ලස්සන දේවල් ඉස්සරහට කතා කරමු. මොනවද මේ ගැන හිතන්නේ? ආහාර ගැන ඔයගොල්ලෝ මොකක්ද හිතන්නේ? අපි ආහාර වේල් තුනම ගන්න ඕනද? යටින් කමෙන්ට් එකක් දාන්න. ආදරේ නම් ගිලෙනම් ආයි මේ වගේ ස්වීට් ඩිස්කෂන් එකකින් හම්බෙමු. බයි. Love you.